පිරිමියෙක් මේ බණට ගහන්න මෙතන නැවැත්තුවොත් සංසාරේ කුල ස්ත්‍රියක් රැකපු පිනකටමයි මෙතන නවත්තන්නේ. යසෝදරා උත්තමාගේ ඥානභාවී වගේ එකක්. සංසාරේ අනිවාර්යෙන් ස්ත්‍රියකට නම් පතිවෘතාව රැකපු පිනෙන්මයි මේ බණට ගහන්න මෙතන නවත්තන්නේ. යසෝදරා රහත් තෙරණිය යම් ගෙදරක වැඳුම් ලබනවාද ඒ ගෙදර තමයි ශ්‍රියාකාන්තාව. ඒ ගෙදර තමයි ශ්‍රියාකාන්තාව. මේ යසෝදරා උත්තමාවියට පානක් තියන්නත් පිනක් තියෙන්න ඕන. මලක් පුදන්නත් පිනක් තියෙන්න ඕන. කොල්ලනේ වැඳපල්ලා මේ උත්තමාවියට නිකන් ඔය කෙල්ලන්ට වැඳ ඉන්න වෙලාව ෆොටෝ එකක් තියාගෙන වැඳපල්ලා දවසට 100 වතාවක්. යසෝදරා උත්තමාවියගේ නිකලස් ගී ජීවිතේ පවිත්‍ර ජීවිතේ මෙච්චර අනුභව සම්පන්න ජීවිතේ හැම ගෙදරකම වඳින්න ඕන කියන පණවිඩේ සමාජයට කියන්නේ. හැම යම් ගෙදරක ස්ත්‍රියක් සිටිනවා යසෝදරාවට වැඳිය යුතුයි. සසරක කර්ම ගෙවෙනවා. බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් ඒ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ ඉක්මන් කරපු යසෝදරාවට බුදුරජාණන් වහන්සේ ගැන තියෙන බුදු සරණින් අපි වැඳිය යුතුයි. ගරු කළ යුතුයි. සියලු පිරිමින් යසෝදරාවට වැඳිය යුතුයි. පානක් ලැබිය යුතුයි. පැන් ටිකක් ලැබිය යුතුයි. යසෝදරාව ඉස්සරහ තියෙන පැන් ටිකක් පිරිපෙන්. යම් කිසි මේ කුමාරියක් යම් කිසි තරුණ කෙල්ලෙක් විවාහ වෙනකල් බඹසර රැකලා මේ